ඊළඟට මේ ෂේප් එකේම කොපි එකක් ගන්නවා. ඊළඟට මේ ෂේප් එකේ කොපි එකක් අරගෙන ඒකට අදාළ ටෙක්ස්ට් එක ටයිප් කරගන්න. ඊළඟට මේ ෂේප් එකේම කොපි එකක් ලබා ගන්නවා. ඒකෙත් ටෙක්ස්ට් එක අපිට වෙනස් කරගන්න පුළුවන්. නැවතත් ඒ ෂේප් එකේම කොපි එකක් ලබා ගන්න පුළුවන්. ඊළඟට ආයෙත් ෆෝමැට් ටැබ් එකේ ෂේප්ස් ගන්නවා. ඒකට අරන් තියෙන වෙනත් ෂේප් එකක්. අපිට පුළුවන් ෆ්ලෝ chart යටතේ තියෙන මෙන්න මේ ෂේප් එක ලබා ගන්න. ටර්මිනේටර් කියන ෂේප් එක. ඒකේ ෂේප් ෆිල් එක වෙනස් කරලා තියෙනවා, අවුට්ලයින් එක වෙනස් කරලා තියෙනවා. ටෙක්ස්ට් එකේ කලර් එක වෙනස් කරලා තියෙනවා. ඊළඟට මම මේ ෂේප් සිලෙක්ට් කරලා ඔක්කොම එකවර සිලෙක්ට් කරන්න පුළුවන් කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගෙන දකුණු පැත්තට ගන්නවා. මොකද වම් පැත්තේ තව ෂේප් එකක් අඳින්න අවශ්‍ය නිසා. ඊළඟට වම් පැත්තේ තියෙන ෂේප් එක ඇඳ ගන්නවා. ඒකත් ෆ්ලෝ chart යටතේ තියෙන මෙන්න මේ මැග්නටික් ඩිස්ක් කියන එක ලබා ගන්නවා. ඒකෙත් ෆිල් කලර් එක වෙනස් කර ගන්නවා. අවුට්ලයින් එකත් වෙනස් කර ගන්නවා.